හායි කොහොමද? ඔන්න අද මම රස පොල් කේක් එකක් හදන්නයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ කේක් එක ළඟ එන අලුත් අවුරුද්දට උනත් හදාගන්න. හැබැයි මේ කේක් එකේ පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් පොල් කේක් කිව්වහම අපිට මතක් වෙන්නේ හොඳට පැණි බේරෙන, ඒ වගේම තද බ්‍රවුන් පාටක් තියෙන කේක් එකක්නේ. හැබැයි අද මම මේ හදන කේක් එකේ පැණි රස ගතිය ටිකක් අඩුයි. ඒ වගේම පාටත් ගොඩාක් තද පාට නැති කේක් එකක් හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම හිතනවා මේ කේක් එක පැණි රස අඩු කේක් කන්න කැමති කෙනෙක්ට හොඳට මැච් වෙයි කියලා. එහෙනම් අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම අපි මේ කේක් එකට පැණි පොල් එක හදා ගන්න ඕනේ. ඒකට මම සීනි ග්‍රෑම් 65ක් තමයි අරගත්තේ. ඒ සීනි වලින් භාගයක් භාජනයකට දාලා මම මේ සීනි ටික හොඳට උණු කරගන්නවා. දැන් සීනි ටික හොඳට මේ විදියට උණු වුණාට පස්සේ මම මේකට උණු වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. උණු වතුර ටික එකතු කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ඔය උණු වෙච්ච සීනි ටික පොඩ්ඩක් ওই විදියට හයි වෙනවා. ඒක බය වෙන්න එපා. ඒක ටික වෙලාවක් යනකොට දිය වෙනවා. ඕක ওই විදියට හැදිගගා ඉන්න ටික වෙලාවක් යනකම්. ඊට පස්සේ ඒ ටිකක් දිය වුණාම මම ඊතුරු සීනි භාගෙ මේකට එකතු කරගන්නවා ওই විදියට. දැන් අන්තිමට දාපු සීනි ටිකත් හොඳට දිය වෙලා මේ විදියට උතුරගෙන එනකොට මම මේකට පොල් ටික එකතු කරගන්නවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මම මේ සීනි ටික ගොඩාක් කර කරගත්තේ නෑ. මොකද මට ඕන උනේ පොල් ටික ගොඩාක් තද පාට වෙන්නේ නැති වෙන්න අරගන්න. ඒ හින්දා මම සීනි ගොඩාක් කර කරේ නෑ. අර සීනි ටික උතුරනකොටම වගේ මම පොල් ටික දාගෙන කලවම් කරගත්තා. ඔයාලට පේනවා ඇති මගේ පොල් එක ගොඩක් තද පාට නැහැ කියලා. ඒ අර ගොඩක් කලින් මම පොල් එක එකතු කරගත්ත නිසා. දැන් මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඒක එකතු කරගෙන මම මේක හොඳට ආයෙ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක ලිපෙන් එළියට අරගෙන විනාඩි 5ක් විතර හොඳට නිවෙන්න දෙනවා. දැන් මේ තියෙන විනාඩි 5කට පස්සේ මගේ පොල් පැණි එක තාම ටිකක් රස්නේ ගතිය තියෙනවා. ඒකට කමක් නැහැ. දැන් මම මේකට බටර් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. බටර් ටික හොඳට කලවම් වුණාට පස්සේ මම මේකට එක බිත්තරයක් එකතු කරගන්නවා. ඒ වගේම කියන්න ඕනේ අද මම මේ හදන්නේ ටිකක් බර අඩු කේක් එකක්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කටත් වඩා පොඩ්ඩක් බර අඩු වෙයි මේ කේක් එක අද. ඉතින් කාට හරි ටිකක් ලොකුවට කේක් එක හදා ගන්න ඕන නම් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණවල් වැඩි කරගෙන හදා ගන්න. ඊළඟට මම කේක් බැටර් එකට පාන් පිටි බේකින් පවුඩර් එකතු කරගෙන හොඳට ආයෙත් කලවම් කරගන්නවා. දැන් අපේ කේක් බැටර් එක ගොඩක් දුරට හරි. දැන් මම මේකට අන්තිමටම රටේ ඉඳි එකතු කරගන්නවා. ඉතින් මේ රටේ ඉඳි ටික මම කලින් දවසේ රෑ පොඩියට කපාගෙන උණු වතුරයි බේකින් සෝඩායි එකතු කරලා හොඳට පෙඟෙන්න දාලා තිබ්බ රැයක් විතර. ඉතින් මම කොච්චර රටේ ඉඳි ගත්තද ඒ වගේම උණු වතුර බේකින් සෝඩා ගත්ත ප්‍රමාණවල ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඒ වගේම අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණවලුත් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මම පොල් කේක් බැටර් එක හදලා ඉවරයි. දැන් මම මේක බේකින් ඩිෂ් එකකට මාරු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේකට කජු ටිකක් ඒ වගේම මුද්ද රස බලන් ටිකක් උනත් එකතු කරගන්න. ඉතින් මම අද ඒව කිසි දෙයක් එකතු කරගත්තේ නැහැ. හැබැයි මම මේ කේක් බැටර් එක ඩිෂ් එකට දාලා උඩින් කජු ටිකක් එකතු කරගන්නවා. ඉස්සෙල්ලා මේක මේ විදිහට තුන් කීප සැරයක් ටැප් කරගන්න හොඳට එයා බබල්ස් නැති වෙන්න. ඊට පස්සේ දැන් මම කජු ටික එකතු කරගන්න යන්නේ උඩින්. කජු එකතු කරගනිද්දි කියන්න ඕනේ ඉස්සෙල්ලාම මේ කජු ටික හොඳට පාන් පිටි වල ටිකක් තවර ගන්න. මොකද නැත්තම් බේක් වෙනකොට මේ ටික යටට ගිලෙන්න පුළුවන්. දැන් මම කේක් එක බේක් කරගන්නවා සෙල්සියස් අංශක 160 විනාඩි 45. දැන් ඔන්න කේක් එක බේක් වෙලා ඉවරයි. බලන්න හොඳට අර මට ඕන විදිහට ලා පාටට කේක් එක ඇවිල්ලා නම් තියෙනවා. මම දැකලා තියෙනවා පොල් කේක් එක හදලා ඉවරුනහම සමහර වෙලාවට කේක් එක උඩින් පැණි වක් කරගන්නවා. ඉතින් මං අද කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. මොකද මේ මට ඕනනේ ටිකක් පැණි රස ගතිය ගානට තියෙන විදියට කේක් එක හදා ගන්න.
ඔන්න ඔහොම තමයි මම මගේ පොල් කේක් එක හදාගත්තේ. ගොඩාක් අර මට ඕන විදියට තද පාටට නැතුව හරි ගානට ලා පාටට ඇවිල්ලා තියෙනවා කේක් එක. ඒ වගේම සොෆ්ට් එකත් හොඳට තියෙනවා. ඒ වගේම රසත් ඒ වගේම තමයි. ගොඩක් පැණි රස නැතුව ගානට පැණි රස ගතියක් තියෙනවා. ඉතින් ඔයාලටත් කැමති නම් මේ පාර අලුත් අවුරුද්දට මේ විදියට පොල් කේක් එකක් හදලා බලන්න පුළුවන්. එහෙනම් ඔන්න මම යන්නයි හදන්නේ. ඊළඟ දවසෙත් මේ විදියම වීඩියෝ එකක් අරන් එනකන් ගිහිල්ලා එන්නම්.